අචින්ති සම්පි බයති චින්ති සම්පි විනස්සති. හිතන දේ වෙන්නේත් නැහැ, වෙන දේ හිතා ගන්නත් බෑ. ඊයේ අපි දැක්ක ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දෙනවා මන්ත්‍රීවරයෙක් සහ ඔහුගේ සහායකයා මරලා දැමීම සම්බන්ධව. ඇත්තටම ඉතාම සෝචනීය සිදුවීමක්. මොකද මේ ලෝකේ හැම කෙනාම හැමදේම කරන ජීවත් වෙන්නේ. ඉතාමත් අමානුෂික විදියට ගහලා, තලලා, පොඩි කරලා ඒ දෙන්නම මරලා දැම්ම. ඔබ හිතන්නේ ඒ අවස්ථාවේදී කොච්චර දුකක්, වේදනාවක් මේ මිනිස්සුන්ට දැනෙන්නේ නැද්ද? එක සැරේ මරුණා නෙවෙයි, ගහනකොට කොච්චර දේවල් කියන්නේ නැද්ද නේ, ගහන්න එපා, මරන්න එපා කියලා. කිසිම දෙයක් ගණන් ගන්න නැතුව අර තරුණ ආවේගයට හිතන්නේ නැහැ කිසි දෙයක් මොකද්ද වෙන්නේ කියලා. අහිංසක මිනිස්සු දෙන්නේ. අහිංසක නැද්ද කියන එක අපිට අදාළ නැහැ. කවුරුත් මේ ලෝකෙ ජීවත් වෙන්න ආස මිනිස්සු මහා මග දාමත් අමානුෂික විදියට, පූර්ව විදියට ගහලා මරන්න කාටවත් අයිතියක් නැහැ. ඉතින් ඒ දේවල් ඒ ආකාරයෙන් සිදුනා. ඊට පස්සේ සාක්ෂි හොයාගෙන ගිහිල්ලා අන්තිමට මරපු අය අහු වුණා. උසාවියට ඉදිරිපත් කළා. උසාවියේ ඓතිහාසික නඩු තීන්දුවක් දුන්න 12 දෙනෙකුට මරණ දඬුවම දෙනවා. ඇත්තටම දෙයක් කරොත් ඒකට පවක් කරොත්, වැරද්දක් කරොත් ඒකට විඳවන්න වෙනවා. ඔබ දැක්ක දන්නේ ඊයේ ඒ අවස්ථාවේදී ඒ උසාවියේදී අර අවසානයේ දහනවා මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ කියලා. ඒ අවස්ථාවේදී කියපු දේවල් වලින් බැලුවම මේ මිනිස්සු කොච්චර අසරණ වෙලාද, ඒ අයගේ පවුල් වල අය කොච්චර අසරණ වෙලාද, කොච්චර දුක් විනාද. සමහර කලන්ත දාලා සිහිසින්න ඇදගෙන වැටුණා. ඉතින් ඕක තමයි ලෝක ස්වභාවය. වැරදි කළා කාටවත් නිදහසේ ඉන්න හම්බෙන්නේ නැහැ. එක සැරේ මරලා දැම්ම නම් ඒක අවුලක් නෑ. දැන් මරණ දඬුවම ජීවිතාන්ත දක්වා සිරගෙයි අර පොඩි කුටියකට වෙලා ඉන්න වෙන්නේ. කිසිම දෙයක් කතා කරන්න කෙනෙක් නෑ, කියන්න කෙනෙක් නෑ, දුක අහන්න කෙනෙක් නෑ. දැන් දඬුවම දීලා ඉවරයි. ඉතින් මොකද්ද මේකින් අපිට බලන්න පුළුවන් පණිවිඩය? කවුරු මොනවා කිව්වත්, මොන දේ කිව්වත් අන්තිමට ඉතුරු වෙන්නේ Tamanට Taman විතරයි. ඒක තමයි අවසානයේ ඒ සියලු දෙනාට හිමි වුණේ. අමරකීර්ති මන්ත්‍රීතුමායි පොලිස් නිලධාරියයි මැරිලා ගියා. ඒ මිනිස්සු දැන් මුකුත් දන්නේ නැහැ. නමුත් ඒ මරපු මිනිස්සු මෙරි ජීවත් වෙනවා. ඉතින් ඕක තමයි ලෝක ස්වභාවය. අර කියන අචින්තම් ප්‍රවති චින්තම්ප විනස්. හිතන දේ වෙන්නේත් නැහැ, වෙන දේ හිතා ගන්නත්. මේ අහන ඉරිකින්දවනම් ඒකට කියන්නේ දෙයක් කරනකොට දෙපාරක් හිතන්න. මිනිස්සුන්ගේ අදහස් වලට කුපිත වෙලා, ආවේගශීලී වෙලා දේවල් කරාට පස්සේ අන්තිමට ඉතුරු වෙන්නේ දුක, සදාකාලික දුකක් විතරයි. කවුරුත් හිර ගෙදර සැප විඳින්නේ සදාකාලික දුකක්. මේ මිනිස්සුන්ගේ යන විදිය දැක්කම අපිට තේරෙනවා ඉතින් මොනවා කරන්නද? දෙයක් කරොත් ඒකට කර්මය කියන එක, ඒක සල්ලි දීලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිදාස් වෙන්න බෑ. ඉතින් ඕක තමයි ලෝක ස්වභාවය. ඉතින් අනික් කට්ටියක් කියන්නේ තියෙන්නේ ඕ වගේ දේවල් කරන්න එපා. කවුරුත් මිනිස්සු අපිට දේශපාලන මතිමතාන්තර එක එක දේවල් තියෙනවා. නමුත් මිනිහෙක් මහා මග ඉතාමත් අමානුෂික ගහලා, තලලා, පොඩි කරලා එපා කියද්දි කෑ ගහද්දි කොච්චර දුකක් වේදනාවක් දැනෙන්නේ නැද්ද? කොච්චර දුකක් වේදනාවක්. අර අහිංසක පොලිස් නිලධාරිය මනුස්සයෙක් කරේ රාජකාරී. ඒ මනුස්සයත් ගහලා මැරුණා. ඉතින් අපිට දේශපාලන මතිමතාන්තර එක එක වෙනස්. නමුත් එහෙමයි කියලා මිනිහෙක් මරලා, ගහලා මරන්න තරම්, එහෙම වෙන්න තරම් රටක් මේක එහෙම කරන්න බෑ කාටවත්. රටේ නීතියක් තියෙන. ඒ නීති වලින් කාටවත් යන්න බෑ. ඒක තමයි උනේ. ඒ නීතියට අනුව ඒ කට්ටියට
දඩුවම හම්බුණා වැරදිකරුවන්ට. ඒක තමයි ඇත්ත කතාව. ඔයාලට කියන්න තියෙන්නේ කවදාවත් ඔයගේ දේවල් වලට තරුණ කාලේ එක එක්කෙනා පෙළඹීමට ආවේගශීලී වෙලා ඕ දේවල් කරනවා. අන්තිමට ඒ කවුරුත් නෑ ඔයාලට ඉතුරු වෙන්නේ ඔයාලා විතරයි. අඩු ගන්න ඔයාලට දරුවෙක් බලන්න, දෙමව්පියෙක් බලන්න, බිරිඳ බලන්න, ඒ කට්ටිය බලන්නවත් දෙයක් අහගන්නවත් දෙයක් කිසිම දෙයක් කරගන්නේ නෑ. ඔච්චර කල්ලි කිව්වත් අවසානයේ අර සිර කුටියකට වෙලා ඔයාලට ජීවිත කාලෙම විඳවන්න තමයි වෙන්නේ. උනේ ඉතින් ඕක තමයි ඇත්ත කතාව. අචින්ති සම්පවත්ති චින්ති සම්පවිනස්සති. හිතන දේ වෙන්නේත් නෑ. වෙන දේ හිතා ගන්නත් බෑ.